තියෙන්නේ මගේ ඇතුලේ තියාගෙන තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික. ඉතින් මට දැන් ඕනි වෙලා තියෙනවා මෙතන මේ හිස් තැන් ටික වහගන්න අලුත් පැල ටික දාගන්න. ඉතින් මම ඒකට මෙහෙමම පැල ටිකක් කපලා මුල් අදින්න දාලා තියෙන්නේ වතුරවල. ඒ ටිකයි මේකේ මේ වැඩිපුර තියෙන අතු ටිකකුයි කඩලා අපි පෝච්චි ටික දාලා හිටව ගමු. මම අද මෙන්න මේ වතුරේ දාලා තියපු මල් පැල ටික පෝච්චි වල හිටවන්න යන්නේ. දැන් මේ මම මාසයක් විතර මේ ටික වතුරේ දාලා තිබ්බා. එතකොට මේ මුල් ඇවිත් තියෙනවා අලුත් මුල්. ඒකම දැන් මේ පැල ටික චුට්ටක් සවුත් වේගෙන ඉන්නේ වතුරේම තිබිලා. ඒ නිසා මම දැන් මේ හිටවන්න යන්නේ පෝච්චි වල. දාලා තිබ්බ පැල ටික. මේ වතුරේ විතරයි මම දාලා තිබ්බේ. මේ බලන්නකො මේක මම දවස් දෙකකට සැරයක් වතුරේ කස් කරා. අස් කරලා වතුරට මෙහෙම අත තියලා පෙරලා අයින් කරලා පැල ටිකත් එක්කම ආපහු වතුර ටිකක් පුරවනවා. ඒ විදිහට මම මේ මාසයක් විතර මේ වාජනේ තියාගත්තා. ඒ පැල ටික තමයි දැන් අපි පෝච්චි වලට ගන්න යන්නේ. එතන පැල වර්ග තුනක් මම මේ දාලා තියෙන මුල් අද්දව ගන්න. මම මේ මදි පාර වලට තව අත ටිකක් කපාගෙන ආවා. ඒවත් එක්කම අපි ඉන්නගමු. මම අද මුල් අද්දව ගන්න වතුරේ දාන්න හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම පෝච්චි තුනක් කරන් තියනවා මේ පැල වර්ග තුන හිටව ගන්න. මම ඒකට අඩියටම දාන්න ගඩොල් කැට ටිකක් පොඩියට කඩලා තමයි අරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම අඩිය සිදුරු ටික හොඳින් සිදුරු කරගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ පොඩ්ඩක් අපි දානවා ගල් තට්ටුවක් සිදුරු ටික වැහෙන්න. මේ විදිහට අපි ගල් තට්ටුවක් අඩියටම දා ගන්නවා. මොකද මේකේ වතුර හොඳින් පෙරලා යන්න ඕන නිසා. මම මේ පැල ටික හදාගන්න පස් හදාගන්න විදිහ තමයි ඔයාලට ඊළඟට බලන්නේ. මම පැල හදන විදිහ. මම පැල හදනකොට කොහොබත් එකක් ගත්තොත් කොම්පෝස්ට් භාගිකුයි වැලි භාගිකුයි එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් කලවම් කරගමු. තාම මේවා චූටි පැල නිසා ඉක්මනින් මුල් ඇද ගන්න අපි කොහොබත් චුට්ටක් වැඩිපුර දාගමු. කොහොබත් වැඩිපුර දැම්මම ඉක්මනට මුල් අදිනවා. පොහොර දැම්ම දාන්නේ කැට පොහොර જાති කොම්පෝස්ට් තමයි. ටිකක් හැදුනම කැට පොහොරත් එකතු කරගන්න. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ මේ ටික. ඔයාලට මම ආයිමත් කියන්නේ මේ මම පැල හිටව ගන්න විදිහ. මේ හිටවලා ඔයාලා දැක්කනේ පැල වෙලා තියෙන විදිහ. ඒ ටිකක් හදාගත්ත මෙන්න මේ විදිහට තමයි. මේ ටිකත් බලමුකෝ කොහොමද හරියනකොට ටික ටික සැරෙන් සැරේ. දැන් හොඳින් කලවම් වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා ගඩොල් කැට දාගත්ත පෝච්චිය. අපි දැන් මේ මිශ්‍ර කරගත්ත පස්සෙකින් ටික ටික මේකට දාගමු. මේකත් පෝච්චියේ කට පිරෙන්නම දාගන්නේ නැහැ. මොකද ගහ වැඩෙනකොට කොම්පෝස්ට් එහෙම තව දාන්න ඕනනේ. ඒකට ඉඩ තියාගෙන මේ වගේ මේ මට්ටමට වගේ පස් ටික පුරවා ගත්තාම ඇති. කොහොබත් වැඩි නිසා මේ පෝච්චි උස්සන්න කරන්න අපහසු නැහැ. පොඩ්ඩක් එළියෙන් තියන්න ඒවා මාරු කරන්න පුළුවන්. එළියට තියන්න ඇතුළට දාන්න ගන්න. අපි මේ විදිහට මොකක් හරි කෝටකින් පොඩි සිදුරක් හදාගෙන අර පැල ටික ඒක ඇතුලේ ඉඳගමු මේ විදිහට. වැලි තියෙන නිසා මේක ඉක්මනට මුල් අදිනවා. දිග වැඩි නිසා චුට්ටි අතු කෑලි දෙකක් කපා ගත්තා මේ විදිහට. ඒකත් මේ විදිහට ඉඳමු. චුට්ටක් අද කරගන්න මේක එහෙට මෙහෙට හෙලවෙන්නේ නැති වෙන්න අපි වතුර දාන වෙලාවට හෙලවුනොත් මුල් ටික බුරුල් වෙනවනේ. චුට්ටක් මුල් අල්ල ගන්නකම් මේ විදිහට ටිකක් ඉර කරගන්න ඕනේ.
මේ පෝච්චි පුංචි හින්දා මේකත් පොඩ්ඩක් උස වැඩි කියලා මට හිතුණා. මම ඒක නිසා ඒකත් මේ විදිහට කපලා හිටවන්න හිතුවා. එකක් මේ වගේ සිදුරක් හදාගෙන කෝල්වලින් එකතු. මේ අත්තත් මම කපන්න නැතුව මේ විදිහටම හිටවනවා. එතකොට සමහර විට මේ තැන් වලින් පැලෙන්න පුළුවන්. ටිකක් අද කරලා ටිකක් අද කරමු. මේ පැලේ නැත්තම් වතුර දානකොට දෙල වෙන්න බලනවානේ. ඒක නිසා මේක හොඳින් තද කරගන්න හිටමිට වැටෙන්නේ නැති වෙන්න. අත ගොඩක් දිගට හැදිලා මේක තේවුවත් ලස්සනයි. එතන මේක කපලා හිටවමු කියලා පොඩ්ඩක් මෙන්න මේ හරියම. දැන් මෙහෙම හිටවල බලමු අපි මොකද වෙන්නේ. මේ දැනක් වැඩි ටිකක් මැද හරියට එන්න ටිකක් තද වෙන්න හිටවමු. දැන් කිල්ලකුත් ඇවිත් තියෙන්නේ. මේ විදිහට. මේක මේ අන්නේක පැලයක් අපි මේක ඊළඟට මුල් ටිකට හානියක් වෙන්නේ නැති වෙන්න. දැන් අපි මේ අලුතෙන් හිටවගත්ත පැල ටිකට මේ විදිහට වතුර චුට්ටක් දාලා වතුර ටිකක් දාන්න. මොකද නැත්නම් ගේ ඇතුලේ තියෙන ටිකක් දවස් අර තියාගමු හැවණකින්. දැන් මට වෙන්න මේ ජාතිය අතු ටිකකුත් වතුර එක්ක දාලා ඔතෙන් ටිකක් අතව ගන්නවා. මේ දැන් මෙහෙම හදාගත්තාම ගේ ඇතුලේ තියන්නත් ලස්සනයි. ඒක නිසා මේ වාස්සයකට මම ගල් ටිකක් දාලා මේ ටික මුල් අතව ගන්නවා. මේ සවුත් එක අතු කෑලි කපලා දාලා එතකොට මේකෙන් අපිට ආයෙත් අලුත් පෝච්චියක් හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම මේ ගල් කැට ටිකක් අඩියෙන් අඟුර ගන්නවා. මේ විදිහට පරිස්සමට අවුල් ගන්න ගල්. මේ වගේ ටිකක් පුරවලා ඊළඟට මම එකට වතුර චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ පැල ටික තියලා තමයි මේ පැල ටික එහෙම යන්නේ නැති වෙන්න අර ගල් ගැට ටික ඉතුරු ටික දාගන්න. පොඩ්ඩක් ලස්සනට පැල ටික ඕන විදිහට ලස්සනට තියාගන්න පුළුවන්. ගල් කැට ගන්නට වතුර දාගත්තාම ඇති. මේ විදිහට හැබැයි මේක දවස් දෙකෙන් දෙකට විතර වගේ මෙහෙම මල් පැල ටික තියෙද්දි වතුර ටික පෙරලා මේ විදිහට ආපහු වතුර පුරව ගන්නවා. දවස් දෙකෙන් දෙකටවත් නැත්නම් මේකේ මතු කෝකීට් ඒ වෙන්න බලයි. ඒක ටිකක් අපි දාගමු.